Hi, welcome back to my YouTube channel. ඔන්න ගොඩ කාලයකට පස්සේ අද චුට්ටක් දිග වීඩියෝ එකක් අරන් එනවා. sorry ඔන්න පිටිපස්සේ කළුවරට අදත් කියනවා සුපුරුදු පරිදිම රෑ තමයි රෙකෝඩ් කරන්නේ. මේ ටේබල් ලැම්ප් එකෙන් තමයි එළිය අරන් තියෙන්නේ. පිටිපස්සේ ලයිට්ස් ඔක්කොම ඕෆ් කරලා තියෙන්නේ. මේ දවල්ට වීඩියෝ එකක් ගේන්න විදිහක් නැහැ ළමයි. මේ දවස්වල ඉස්කෝලේ නිවාඩු මාසෙනේ. එතකොට අපේ ගෙවල් ඉස්සරහා තියෙන පාරේ අපේ ගමේ පොඩි ළමයි ටික සෙල්ලම් කරනවා. හරිම සද්දයි දවල්ට. අපිට ඉතින් පොඩි ළමයින්ට මුකුත් කියන්න බෑනේ. ඒගොල්ලෝ ඉතින් චූටි ඒගොල්ලෝගේ ළමා කාලේ ලස්සනට ඒගොල්ලෝ සෙල්ලම් කරගන්න දෙන්න ඕනේ. අද උදේ අහගෙන මේ මං අට ඇහුණා කතා වෙනවා ළමයි අපි මල් වලින් අත කේක් හදමුලු. ඉතින් මට මතක් වුණා අපි පොඩි කාලේ හදුවනේ ගල් චුටි ගල් අරගෙන ඒව බිත්තර ඊට පස්සේ කොළ අරගෙන කේක මල විකාර ගොඩක් කරානේ. ඉතින් මං ඉතින් හිතුවා පොඩි ළමයිට දවල් කාලේ ඒගොල්ලෝ සෙල්ලම් කරගන්න දීලා මගේ වීඩියෝ එක රෑ කරනවා කියලා. ඉතින් back to the point මම අද කතා කරන්න ආවේ ඇයි මං YouTube channel එක පටන් ගත්තේ කියලා. මේක නිර්ධාරණ නම් අපි මුලින්ම වීඩියෝ එකක් විදිහට දානවා YouTube channel එකේ. කමන්නේ මම දැන් හදානවානේ. මේ ඉතින් මං YouTube channel එක පටන් ගත්තේ ඇයි? මගේ description එකේ දාලා තියෙනවානේ මම මේක මගේ digital diary එකක් කියලා. ඒතර ඉතින් ඒක තමයි කතාව. මං ඇවිල්ලා මතක එකතු කරන්න හරිම කැමති කෙනෙක්. කොහොමද කියනවා නම් මෙහෙම කියන්නකෝ අපේ ගෙදරට ටච් ෆෝන් එකක් මුලින්ම ගෙනාවේ මම 9 වසරේදී. එතකොට ඒ ෆෝන් එක ගෙනාපු දවසේ ඉඳන් මම ෆොටෝස් ගහනවා වීඩියෝස් ගන්නවා. ඔය අපේ මල්ලිලා දෙන්නත් එතකොට පොඩිනේ මට මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. මල්ලිලා දෙන්නත් පොඩිනේ එතකොට ඒගොල්ලෝගේ චූටි වීඩියෝ ඒ ෆොටෝ කොහොම මම ඉතින් එකතු කරනවා. මම හරි ආසයි ඒවට. අදටත් මං ගාවේ ගත්තු ෆොටෝ වීඩියෝ ඔක්කොම තියෙනවා එකක්වත් ඩිලීට් කරන්නේ නැහැ. යාළුවන්ගේ දේවල් ඔය ෆැමිලි ගැදරින් ඒ වගේ පොඩි මූමන්ට්ස් එහෙම ඔක්කොම කැප්චර් කරගෙන මම ඉතින් ඒව තියාගෙන ඉන්නවා. අදටත් ඉතින් ඒව බලනකොට හරි සතුටුයි. එතකොට හිතනවා මේ ඇයි හොඳ වෙලාවට මම ඒවා මේ වීඩියෝ කරලා තියාගත්තේ නැත්නම් ඉතින් අපිට අද බලන්න දෙයක් නැහනේ. එහෙම කියලා හිතෙනවා. ඊපස්සේ තමයි මං හිතුවේ මේ ඔක්කොම මම මේ ෆෝන් එකේ තියාගෙන ඉන්නවට වඩා හොඳයිනේ YouTube channel එකක් පටන් අරන් මෙහෙම දැම්මොත් කියලා. ඒකට පස්සේ කාලෙක බලලා සතුටු වෙන්න පුළුවන්නේ. මං කිව්වනේ මේ දැන් මගේ අතට ටච් ෆෝන් එකක් හම්බුන කාලේ ඉඳන් මම ෆොටෝස් ගත්ත වීඩියෝ කරා එහෙම කියලා. ඒ ගත්ත දේවල් මං ඒ විදිහට පරිස්සමට තියාගත්තත් එක්ක. ඉතින් දැන් මගේ යාළුවන්ගේ එහෙම දැන් ෆෝන් එකට මොකක් හරි වුණොත් අලුත් ෆෝන් එකකට මාරු වුණොත් එහෙම දැන් ඒගොල්ලෝ ගාව පරණ වීඩියෝස් ෆොටෝස් නැත්තම් එහෙම ඒගොල්ලෝ හැමෝම මට තමයි මෙසේජ් එකක් දාලා ෆොටෝස් ඉල්ලගන්නේ. ඒගොල්ලෝ දන්නවා මං ගාව ඔක්කොම තියෙනවා කියලා. ඉතින් මං කියන්නේ මේ මම මේ අනුන්ගේ කුණු ගොඩවල් හැම එකම මේ ළඟ තියන් ඉන්නවා කියලා. ඒ වුණාට මට හරි ලස්සනයි කියලා හිතෙන අපි යාළුවොත් එක්ක ගත්ත ෆොටෝ ෆැමිලි ෆොටෝ ඒ ඔක්කොම මං තියාගෙන ඉන්නවා. ඒ තරමට ඉතින් මං හරි කැමතියි මේ මතක දේවල් එකතු කරන්න. අනික දැන් අපි මේ ගොඩාක් බලනවනේ මේ ක්‍රියේටර්ස්ලාගේ වීඩියෝස්. සමහර අය දැකලත් නෑ දන්නෙත් නෑ. ඒ වුණාට අපි ඒගොල්ලන්ගේ වීඩියෝස් බලලා ඒගොල්ලෝ තරමටම ඒගොල්ලන්ගේ සතුටු වෙන අවස්ථාවලදී අපි සතුටු වෙලා ඒවට ලයික් කරලා කමෙන්ට් කරලා ඉතින් කරනවානේ. එතකොට අපි ඒ දන්නෙත් නැති දැකලත් නැති අයගේ වීඩියෝස් වලට එච්චර සතුටු වෙනවා නම් ඒ වීඩියෝ අප්ලෝඩ් කරන එයාලා පස්සේ කාලෙක ඒ වීඩියෝ දකින්නකොට කොච්චර සතුටු වෙයිද? මටත් හිතෙන ඒකමයි. මාත් මෙහෙම YouTube channel එකක් හදලා මගේ මේ ජීවිතේ ලස්සන දේවල් කැප්චර් කරගෙන ඒවා අප්ලෝඩ් කරලා තිබ්බොත් මට පස්සේ කාලෙක බලනකොට ඒකෙන් සතුටක් හිතෙයි නේද කියලා ඉතින් තමයි මම පටන් ගත්තේ. මට මං ගාව අදටත් තියෙනවා අවුරුදු ඒ කියන්නේ 10කට ආසන්න වගේ පරණ මේ දේවල් මං ගාව තියෙනවා. මං හරි ආසයි ඒව බලන්න. මේ දැන් අදටත් ඉතින් මේ මල්ලිලත් එක්කන් එහෙම එකතු වෙලා පරණ වීඩියෝස් බලනකොට අපි හරියට hina වෙනවා. හරියට සතුටු වෙනවා. ඔය කොරෝනා කාලේ කරපු වීඩියෝස් එහෙම කේක මල විකාර hina වෙන්න විතරයි තියෙන්නේ. ඉතින් අර කිසිම තේරුමක් නැහැ ඒවයේ. ඒ වුණාට ඉතින් දකින්නට හරි සතුටුයි. මේ ඒ වගේ දේවලුත් අනේ අපි කරා නේද කියලා. සමහර දේවල් දකිද්දි තමයි මතක් වෙන්නේ මේ ෆොටෝස් වීඩියෝස් දකිද්දි තමයි අපි මෙහෙම තැන්වල ගියා මේවත් කරා නේද කියලා ඒව බලනකොට තමයි මතක් වෙන්නේ. ඉතින් ඒ වගේ හේතුවක් හින්දා තමයි මම හිතාගත්තේ YouTube channel එකක් මම හදලා වීඩියෝස් දාලා තියාගන්නවා. පස්සේ ඉතින් කවදා හරි දවසක මට බලද්දි මේක ලස්සන මෙමරි එකක් වෙන්නේ කියලා. ඉතින් එහෙමයි කතාව. මම හැම එකම වීඩියෝ කරලා දාන්නේ නෑ හැමදේම. සමහර මගේ ජීවිතේ සමහර දවස් කැම්පස් එකේ ලස්සන දවස් ගෙදර ඔය වෙන ලස්සන දේවල් ඒ වගේ දේවල් තමයි මම වීඩියෝස් කරලා දාන්න හිතාගෙන ඉන්නේ. ඒකකින් ඒවනේ ලස්සන මතක වෙන්නේ. මට ඕනි ඇත්තටම හරි ලස්සන මතක එකතුවක් හදාගන්න. පස්සේ කවදා හරි දවසක බලන්න පුළුවන් වෙන විදිහට.
ඉතින් ඒ ටික තමයි මට කියන්න ඕනි උනේ. සරලව ආපහු කියනවා නම් මට ඕනේ උනේ YouTube channel එකක් පටන් අරන් වීඩියෝස් අප්ලෝඩ් කරලා මගේ මතක ගබඩාවක් හදාගන්න. ඉතින් අතට මේ ටික තමයි කියන්න ඕනුනේ. ඉතින් thank you මේ චූටි වීඩියෝ එක බලන් හිටියට. එහෙනම් ගිහින් එන්නම්. bye.